සිහිපත් කිරීම සඳහා ආරාධනා කර සිටිනවා ධර්මාචාර්ය සේනියේ නවන්ජනා සොයිරිය. ස්වාමීන් වහන්සේලාගෙන්ද ගුරු බවතුන්ගෙන්ද ආදරණීය නංගී මල්ලිය ඔබගෙන්ද අවසරයි. ඉතින් අද මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ඔයාලට පුංචි කතාවක් කියලා දෙන්න. ඔයාලා හැමෝම අහලා ඇති ඉස්සර කාලේ හිටපු දිසාපාමොක් ආචාර්යවරු ගැන. ඒ කියන්නේ සිසුන් ගුරු පඬුරු ගෙවලා එයාලගෙන් තමයි අපිට ඕනේ ශිල්ප ශාස්ත්‍ර ඔක්කොම ඉගෙන ගත්තේ. ඉතින් මේ එක්තරා කාලෙකදී සිසුන් පිරිසක් එකතු වෙලා මේ ආචාර්යවරයාගෙන් සියලුම ශිල්ප හදාරලා ඉවර කරා. ඉතින් ඒ සිසුන් ඔක්කොම ලෑස්ති වුණේ ගුරුතුමනි දැන් අපි ශිල්ප හදාරලා ඉවරයි. ඉතින් දැන් අපිට යන්න පුළුවන් නේද කියලා අහලා. එතකොට මේ ගුරුතුමා කිව්වා නෑ තාම ඉවර නෑ. ඔයාලගේ අන්තිම පරීක්ෂාව දැනුයි කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ගුරුතුමා එතන තිබ්බ වැලිමලුවේ කොටක් ඇඳලා ඉරක් ඇඳලා. ඊට පස්සේ කිව්වා ඔයාලා කාට හරි පුළුවන් නම් මේ ඉර කැටි කරලා පෙන්වන්න කියලා. එහෙම වුණා නම් ඔයාලා ඉගෙනගෙන ඉවරයි කිව්වා. ඉතින් මේ කෙනෙක් ක්ලාස් වෙලා එක ශිෂ්‍යෙක් ඉස්සරහට ආවා. එයා මේ ඉරේ පැත්තක් මකලා දැම්මා. ඊට පස්සේ කිව්වා ගුරුතුමනි දැන් මේ ඉර තිබ්බට වඩා කොටයි කියලා. ඊට පස්සේ ගුරුතුමා කිව්වා නෑ ඒක වැරදි කියලා. ඊට පස්සේ තව ශිෂ්‍යෙක් ඇවිල්ලා උත්සාහ කරා. එයා ඒ ඉර දෙකට බෙදෙන විදියට මැදෙන් ඉරක් ඇඳලා. ඒත් ගුරුතුමා ඒ උත්සාහය පිළිගත්තේ නෑ. ඊට පස්සේ එතන ඉන්න එක සිසුවෙක් ඇවිල්ලා ඒ ඉරට වඩා දිග ඉරක් ඇඳලා. එතකොට ගුරුතුමා කලින් ඇඳපු ඉර කෙටි වුණා. ඉතින් ඔයාලට තේරෙනවද ගුරුතුමා මේකෙන් ඒ ශිෂ්‍යයන්ට දීපු පණිවිඩය මොකද්ද කියලා? ඔයාලට තව කෙනෙක්ව පරද්දලා ඉස්සරහට යන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ එයාලව පාගන දාන එක නෙමෙයි. එයාලට වඩා ඔයාලගේ හැකියාවන් වැඩි දියුණු කරගන්න එක. ඉතින් දහම් පාසල ඇසුරේ ඔයාලත් ඒ හැකියාවන් වැඩි දියුණු කරගන්නේ ගුණධර්ම වර්ධනය කරගන්නේ කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ කතාව ඉවරයි. අසාසිරිය ඔබ සමට ස්තුතියි.